හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළුව සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීමේ පනත ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනතාව මුලාවට පත් කරන අයවැය පරදවන ලෙසද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මූලික කරගෙන නොවැම්බර් 29 ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ පළමු වෙඩිමුරය හයිඩ් පාර්ක් පිටියේදී තබන ලදී. අපි සෝදානම් වෙනවා මේ ජාතික විරෝධතාවය හයිඩ් පිළිවෙලට මේ මොහොතේ විශේෂ එක්සත් ජාතික පක්ෂයේ නායක කරු රනිල් වික්‍රමසිංහ නැතුමා ප්‍රමුඛව විශේෂයෙන්ම විශේෂ නායකයන් එවැගේම ජනතා ව්‍යාපාර එක්සත් ජාතික පක්ෂයේ නායක කරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමනි කරු සංඝරත්නයන්ගේ අවසරයි සියලු දේශපාලන පක්ෂ නායකවරුනි සියලු සිවිල් සංවිධාන සහ අනිකුත් පැමිණ සිටින සියලු දෙනාගේමද අවසරයි. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ජනරාල් නිදහස් කර ගැනීමේ සටනේදී ඒ සියලු අය කැඳවනු ලැබූ හැම අවස්ථාවකම මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය ඒ හැම උද්ඝෝෂණයකටම සහභාගී වුණා. දොස්තර ජයලත් ජයවර්ධන පක්ෂය අනුමැතිය ඇතුව අර පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවටත් ජගත්මහා පාර්ලිමේන්තුවටත් එවැගේම ගරු පාපවංශයටත් දිගින් දිගටම අවශ්‍ය ලියවිලි බාර දෙමින් ජෙනරල් ෆොන්සේකාගේ නිදහස් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව. නමුත් අද ප්‍රභාකරන් ඉවර කරලා අවුරුදු දෙකක් ගත වෙද්දී අද රට ආපස්සට ගමන් කරමින් යන මේ මහින්දගේ අයවැය පරාජය කිරීම අපේ වගකීමක් වෙනවා. නමුත් අද වෙද්දී මේ රටේ තමුන්ගේ ධනියෙන් ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ටත් දැන් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ තට්ටු කරලා කියනවා උඹලා එක්ක මට කීකරුව යල්ලා නැත්නම් උඹලා මම පවර ගන්නවා කියලා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කරලා 2010 ජනවාරි වෙද්දී මේ රටේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හැටියට ජෙනරල් ෆොන්සේකා එළියට ආපුවා මතක තියාගන්න. ඒක මහින්ද රාජපක්ෂත් බය වුණා තමුන් පරදී කියලා. අන්නේ මහින්ද රාජපක්ෂට ඇතිවෙච්ච බිය විපක්ෂයේ සමග ඒකාබද්ධ වෙච්ච ජෙනරාල් නැවත නැවතත් මහින්දගේ හිත තුළ හොල්මන් කිරීම තමයි අද ජෙනරාල්ව එළියට එන්න බැරි වෙන විදියට හිර ගන්න කරන උත්සාහයේ පසුබිම. අද පොලිසිය ගැන කවුරුත් පිළිගන්නේ නැහැ. අද පොලිසිය කිව්වාම අත්අඩංගුවට ගත්තු මිනිහෙක් පොලිස් ජීප් එකේ දාගෙන යද්දි එයා පැනලා මැරුණා කිව්වාම මිනිස්සු විශ්වාස නොකර ගිහිල්ලා පොලිසියට ගහලා පොලිස් නිලධාරීන් මරලා පොලිසිය වලට ගිනි තියන තත්ත්වයට ගමන් කරලා තියෙනවා. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ පොලිසිය ගැන. අර ඊයේ පෙරේදා ಭಾರತ ලක්ෂ්මන් ඒ මාතාගේ දියණිය හිරුනිකා පත්තරේට කියනවා මේක මොන ආණ්ඩුවක්ද? කෝ නීතිය? දැන් මේ පැත්තේ උත් අහන්න අරගෙන මේ කරන කියන දේවල් ගැන විශ්වාසයක් නැහැ. රටේ නීතිය ගැන විශ්වාසයක් නැහැ කියලා. අපි හිරුනිකා ගැන කනගාටු වෙනවා. මේ රටේ මාධ්‍යවේදීන් මරා දාති පාතාලයයි කියලා මිනිස්සු සිය ගණන් පොලිස් අත්අඩංගුවට අරගෙන මරා දාති විරුද්ධ පක්ෂයන් මර්ධනය කරති දෙමළ ජනතාව සිවිල් ජනතාව මරා දාති නිශ්ශබ්දව ඉඳලා අද හිරුනිකා අහනවා අපෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කෝ රටේ නීතිය කෝ කියලා. අපේ හිරුනිකාට කියන්න තියෙන එක පණවිඩියක්. හිරුනිකාගේ පියාගේ මරණය ගැන හිරුනිකා ඇතුළේ පවුලේ අයත් ඒ පක්ෂය අයත් වග කියන්න ඕන. එදා මාධ්‍යවේදීන් මරා දාති. එදා දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කරති. එදා සිවිල් දෙමළ ජනතාව මරා දාති. දෙමළ තරුණයන් අසරණ ලෙස හිරගත කරති. කතා නොකරපු නිසා හිරුනිකාලට සිද්ධ වුණේ තමුන්ගේ තාත්තගේ ලේවලින් වටි ගෙවන්න. ඇයි විදාගේ ජනාධිපති ක්‍රමය හොඳ නැහැ? මම හුඟක් කනගාටු වෙන්නේ මහින්දගේ ඩෝන ශිරන්ති රාජපක්ෂ ගැන. මේ රටේ ඕනම කාන්තාවකට අයිතිය තියෙනවා. තමුන්ගේ මිනිහා රැළේ යනවා නම් තමුන්ගේ මිනිහා එක මිනිහා පිටිපස්සේ ගාන පිටිපස්සේ යනවා නම් ඒක නවත්තන්න බැරි නම් උසාවියකට ගිහිල්ලා කියන්න අනේ ස්වාමිනී මගේ මිනිහා රැළේ යනවා.
මගේ මිනිහා පෞල් ජීවිතය හරියට ගත කරන්නේ මට වෙන වෙන අයිතියක් දෙන්න කියලා මේ රටේ හැම කාන්තාවකටම අයිතියක් තියෙනවා. ශ්‍රීලංකාවේ රාජපක්ෂට ඒක නැහැ. කොච්චර රැළේ ගියත් කොච්චර වටේ ගියත් මොනවා කෙරුවත් කාගෙන ඉන්න ඕනේ. ඇයි? විධායක ජනාධිපති ක්‍රමයට මහින්ද රාජපක්ෂව උසාවියේ ඉන්න බෑ. ඒ නිසා අද විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න ඕන. ඒ මොකද රටේ නීතියට උඩින් මොකෙක් හරි ඉන්නවා නම් ඒක අලිබබා සහ හොරු හතලිය කතන්දර ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. නීතියට උඩින් ඉන්න කිසියෙක් මේ රට සංවර්ධනය කරන්නේ නැහැ. අන්න ඒකයි නීතියට උඩින් ඉඳගෙන එතනට යන හැම එකම මේක ඉවර කරන්න ඕන කිව්වට එතනට ගියාට පස්සේ නීතියට උඩින් ඉන්න හින්දා ඒක බදාගෙන පුළුවන් තරම්කල් අල්ලගෙන කාගෙන ඉන්න හදන්නේ. ඒ සඳහා මිනි මරන්නේ. ඒ සඳහා මාධ්‍ය ආයතන වල ගිනි තියන්නේ. ඒ සඳහා සිවිල් පුරවැසියන් හිර කරන්නේ. අන්න ඒ බලය සඳහායි. මතක තියාගන්න. ලසන්ත වික්‍රමතුංගලව මරා දාති. සිරසන ගිනි තියati. මේ රටේ මාධ්‍ය වේදින්නේ හිර කරati. නිදාසේ වේදිකාව හැටියට විරුද්ධ පක්ෂේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහතාත් සමග අනිකුත් පක්ෂ නායකයොත් එක්ක ජීවත් වීමේ අයිතිය කතා කිරීමේ නිදහස කාරණා දෙක උඩ අපි මේ රටේ මහින්දට අභියෝග කළා. මහින්දට බැරුව ගියා අපරාධ කියන්න. මහින්දට බැරුව ගියා අනිත් අයටත් කියන්න. මෙන්න මේකයි සෝදනේ අපිට ඉගෙන ගන්න දෙන පාඩම. මේ පාඩම වෙන මොකුත් නෙමෙයි. උන්ගේ බලු නීතිය ගැනවත් නෙමෙයි. උන්ගේ තියෙන විධායකය ගැනවත් නෙමෙයි. උන්ගේ තියෙන රාජ්‍ය පරිපාලනය ගැනවත් නෙමෙයි. මේ රටේ නැති බරි මිනිස්සුන්ගේ, මේ රටේ දරුවෝ මරා දාපු මිනිස්සුන්ගේ, මේ රටේ දරුවෝ හිරගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ එකතුවක් තුලින් මේ ගමන ආරම්භ කරමු. මේ අද ආරම්භ කරපු මේ ගමනට ජය වේවා. මහින්ද රාජපක්ෂ කියන්නේ පරදේශකාරයන්ගේ ඒජන්තවරයෙක්. මේ රටේ වැඩ කරන ජනතාවගේ, මේ රටේ ගොවියන්ගේ කමනක් නෙවෙයි, මේ රටේ ධනපති පන්තියේවත්, දේශීය ධනපති පන්තියේවත් නියෝජිතයෙක් නෙවෙයි. විමල් වීරවංශ මහත්තයා මේ ගිය සතියේ මම දැක්කා කියනවා අධිවේගී මාර්ගයේ මේ පැත්තේ ඉඳලා පුර මඩ කරපු ගොවියට මී අරක් ටික එහා පැත්තට ගෙනියන්න කිලෝමීටර 10ක් විතර වටරෝමකින් එන්න වෙලායි. මම කියනවා මාත්‍යෝ විමල් වීරවංශ මාත්‍යෝ මේ වගේ අධිවේගී මාර්ග දාලා ඕ විදිහට පස් කණ්ඩි වලින් හැදුවාම එයා පැත්තට මෙහා පැත්තට යන්න බෑ කියලා මීහරක් දැනගෙන ඉන්නේ. නමුත් මේ ආණ්ඩුවේ මීහරක් උඹලා වගේ දැනගත්තේ දැන්. ඒක තමයි ප්‍රශ්නේ. තව දේවල් වලට බලා ගන්න. විමල් වීරවංශට තව දේවල් ගොඩාක් කියන්න වෙයි ඉදිරි කාලේ. අද ආණ්ඩුවේ මීහරක් බද්දන්නේ මොනවද මේ රට වෙන්නේ කියලා. අපිට සටන තියෙන්නේ කොයි එකාද නායකයා කියන එක නෙවෙයි. නායකයෝ වෙන්න ඕන කෙනෙකුට පුළුවන් ජනතාව කැමති නම්. ඒ ජනතාව අතර සටනේදී තීන්දුව වෙයි. අපි ඒ ජනවාද කරන්න ඉස්සෙල්ලා මේ තක්කඩි ආණ්ඩුව, මේ මිනිමරු ආණ්ඩුව, මේ වටක ආණ්ඩුව විනාශ කිරීම සඳහා ජනතාව පාරට ගේන්න ලෑස්ති වෙමු. මේ මාසේ 18 වෙනිදා අපිවත් අරලියගේ හමන්දිරට ගෙන්නලා කේක් කපලා සරත් පොන්සේගේ අතින් මේ ජයග්‍රහණය මුක්ති විඳින්නේ ඔය මහින්ද රාජපක්ෂ. තරු තුනේ සරත් පොන්සේගාව තරු 4ක් කරේ අපිද? තරු 4ක් දීලා පට්ටම් පිළ පට්ටම් දීලා තරතුරු නම්බරාව දීලා සම්මාන දීලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙනල්ලා ලෝකයේ හොඳම හමුදාපති අපේ සරත් පොන්සේගේ කිව්වේ මේවම නෙවෙයි ඔය මහින්ද රාජපක්ෂ. ඇයි එතුමාට ඉතින්ද ජනාධිපතිවරයාට එන්න? එතුමාට නෙවෙයි මේ රටේ ඕනම පුරවැසියෙක්ට මහින්දට නෙවෙයි මොකාට විරුද්ධ වුණත් ජනාධිපතිවරයා ඉදිරිපත් වෙන අයිතියක් තියෙනවා. ජයග්‍රහණය කරපු කණ්ඩායමේ කැප්ටන්යි කරේ තියාගෙන යන්නේ. ප්‍රින්සිපල් කරේ තියාගෙන යනවා තමුන්ට අසල දෙනවා. මේ මැච් එක ගාවේ කැප්ටන් සරත් පොන්සේකා මිස ප්‍රින්සිපල් රාජපක්ෂ නෙවෙයි. ඔන්න කෙලෝ ගත්තද? බැලුවා මූදේ කැප්ටන් කමත් අරගෙන මූ මගේ ප්‍රින්සිපල් කමත් ගන්න දෙනවා. ඒක හද වයලා තමයි අද අවුරුදු දෙකෙන් දෙකට අවුරුදු තුනෙන් තුනට ඔය හිරකයල්ල ලගින්නේ. ලංකාව විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයටත් ඒ වගේම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියට සාමාන්‍යකයන් ඒවා කරු කරන්න තියෙනවා. ඒ ගිවිසුම් යටතේ
ඡන්ද අපේක්ෂකයන්ට හදිසි නීතිය යටතේ නඩු දාන්න බෑ. සරත් ෆොන්සේකට නඩු දාන එකෙන් ඒ කිවිසුම් කඩ කරලා තිබුණා. ඒ නිසා ආණ්ඩුව මේක හරිගස්සලා ඒකට අවනත වෙනවද නැත්නම් මේ කිවිසුම් දෙකෙන් ඉවත් වෙනවද කියලා මම අහන්න ඕනේ උඹේ. ඇයි ආණ්ඩුව බය? සරත් ෆොන්සේක කියනකොට බයයි. මානව හිමිකම් කියනකොට බයයි. සරත් ෆොන්සේකට ආපහු නඩු තීන්දුවක් ආවා. ඇයි? මේ ආණ්ඩුව තමන්ගේ කිවිසුම් කඩලා නඩු දැම්මේ නිසා. ඒකයි මම කිව්වේ නඩු දාන්න අයිතියක් නැහැ. මමත් යන්නේ නැහැ කියලා ඔය නඩු තීන්දුවට අහුම්කම් දෙන්න. මොකද අයිතියක් නැහැ ආණ්ඩුවට. ඔබට තියෙන අයිතිවාසිකම් කතා කරන්න. නීති ආධිපත්‍ය අද නීති ආධිපත්‍යයක් නැහැ. කාටවත් යන්න බෑ පොලිසිය දේශපාලනීකරණයක් ඇති වෙලා. දැන් බලන්න අද සරත් ෆොන්සේක දේශපාලන හිරකරුවන්ගේ සංකේතයක් බවටපත් වෙලා. එයා බලෙන් බඳවාගත්තේ කේපී රජගෙදර සැප විඳිනවා. සරත් ෆොන්සේක හිරගෙදර තියාගෙන එකට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යන්න ඔබේ අනුමැතිය දෙන්න ඒ විරෝධතාවයේ අනෙක් පියවර ගන්න මම අර ගේට්ටුව ළඟට එනවා මම මේක එකතු වෙලා ඇවිදින්න එන්න කියලා ඔබ සියලු දෙනාගෙන් තමන් රාජ්‍ය විද්‍යාසිය සාපය ප්‍රකාශ කරනවා එවැගේම දෙවියන්ට කන්නලාව කරනවා දේශීය මුදවාදුන් සම්පතියානම් නිදහස් කර දෙන්නට කියලා ජනතාව එසේ පොල්ගසමින් මෙම හයිඩ් පාක් පිටිය තුළ ඔවුන්ගේ විරෝධය පළ කරන ආකාරය දකිනවා. ඒකම අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා එවැගේම විවිධ දේශපාලන පක්ෂවල නායකයන් බහුජන සංවිධාන සිවිල් සංවිධාන උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් විද්වතුන් මේ සියල්ල එකතු වෙමින් දැන් ඔවුන් සියලු දෙනා තමන්ගේ විරෝධය තවදුරටත් පළ කරමින් හයිඩ් පිටියේ සිටින සමස්ත ලාංකීය ජනතාව එකතු කරමින් අර රනිල් වික්‍රමසිංහ නායකතුව ලිප්ටන් වඩලවුමට නාටත්වයේ ජනගණය ගන්න හැටි අපි දකිනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාටම හයිඩ් පිටියට පැමුණුණු මේ දුර්දාන්ත පාලනය කිරීමට ලැබෙසු Corral!